හායි මේක තමයි දැනට මම ගියපු සුප්‍රීම ට්‍රිප් එක. එහෙනම් ආයෙත් back to the video. මම කලින් කිව්ව එක. ඉතින් ඔයගොල්ලෝ ආයෙත් ඇවිල්ලා ඉන්නේ අපේ ලංකාවේ තුඩින් එකේ vlog එකේ part 2 එකත් එක්ක. එහෙනම් වීඩියෝ එකට යන්න ඉස්සෙල්ලා ඒ වගේම තව එකක් කියන්න මතකුණා. ඔයගොල්ලෝ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් පල්ලා description එකේ තියෙන link එකෙන් ඒකට බලන ගමන් අපේ අලුත් වීඩියෝ එනේ ඒවා බලා ගන්නත් එක්ක අපේ subscribe button එක press කරලා ඒ වගේ මේ වීඩියෝ එකට like එකක් වගේම comment එකක් දාගෙනම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරන ගම එහෙනම් ආයෙත් back to the vlog. වනජීවියෙක් තමයි මාරු වෙන්නේ. ඒකමත් සේරම ලන්දෙන්නේ. වනලි තාරිනේ වල හැද්ද කොටියෙක්ද? වල හැද්ද කොටියෙක්ද? හරි මම වීඩියෝ කරනවා. මේ යාළුවනේ අංගුණට පේන ඇති මෙතන දාලා දිනවා වනජීවීන් මාරු වෙන ප්‍රදේශයක්. හරිද? මේ ඉන්නේ. වනජීවියා තමයි යාළුවනේ දැන් වීඩියෝ කරන්නේ. Stop it. Get some help. මේ වරන්නේ. වීඩියෝ කරනවා. හරි යන්. මේ එන්නේදි මේ මෙයා කනවා. කැලේ වැටි නටන්නයි කැලේ ඇයිද අලින්නයි. යන්නේ ඔය කැලේ කවද? බලන්න කියන කතා. මගේ කැලේ. ඔන්න එතන. අපි යම්. දැන් අපි ශීඝ්‍රගාමීව පොතුවිල්ලට ඇදී යන ගමන් ඉන්නේ. තා කිලෝමීටර් 5.6යි තියෙන්නේ. 5.6යි. නෑ 6.1ක් තියෙන කිලෝමීටර්ස් 5.1 කියම හැරෙන්න දෙනවා ඉස්සරහින්. තව විනාඩි 9ක් හේදාම පෙන්නන්නේ නේද? වෙනස් ගොඩක් වෙනස් ඇත්ත වශයෙන්ම. ඇත්ත වශයෙන්ම කියන්නේ මාරු සුපිරිම එක්ස්පීරියන්ස් එක. කියනවා නේ අපිට අර මුහුදු ෆීලින් එක දැන් ඇවිල්ලා දෙන්නේ මේ බීච් සයිඩ් එකේ නේද ඇත්තේ බීච් ෆීලින් එක අර මේ මුහුදු පැත්තේ හුලඟ එහෙම වෙනම දැනෙනවා නේද? ඒක වෙනම දැනෙනවා මේ කරදියසු පියාවා පොතුවිල් දාරුගොම්බෙල යන්නේ පොතුවිල් වලින් මෙතන පේන ඇති අර පැත්ත යන්න තියෙන්නේ යන ගමන් කොමන ජාතික උද්‍යානය පොතුවිල්. ඔන්න අපි දැන් ආරුගොම්බෙල යන ගමන් යාළු වෙන්න තියෙනවා හොගාඩා පොකුඩ අපි යනවා පාර. දැන් අපි ඉස්සෙල්ලා අර පැත්තේ අරහෙන් ආව අර කුමුරු මැදින් එන්න එතකොට පෙනුණා මේ පාලම පොඩියට තියෙනවා බන්න මොකද ඔයගොල්ලන් තියෙනවද? ඔන්න අපි ආව අපේ නවතැම්පල චූටි හොටෙල් එකට අපි බදිරි මදින් මේක එතන ගමන් දාන්න තියෙනවා කන්ටිනියස් හොල්දින් චූටි ඊවල් වගේ ඉන්නේ යාළුවනේ ආවෝ යෝ අපි කොහෙද ඉන්නේ බදුල්ලට ගියා ඇල්ලලට ගියා දැන් ආවේ කතරගමනත් ගිහිල්ලා අපේ ලංකාවේ 4 එක මං හිතන්නේ ඒක 3 එකක් වෙනවා ඒ 3 එක ගමනේ කෑ ගහන්න දුවේ පාර කේකට එක ඒවා ඉතින් කොහොමද ඇවිල්ලින් අපි පොඩයි දැන් අපි මේ
යන්නේ කොහෙද? ආරුගම්බේ හො ගන්නා පොකුණ බලන්න යන්නේ. හො ගන්නා පොකුණ බලන්න යන්නේ ආරුගම්බේ දින. එන. 3 2 වා. ඔන්න තියනවා. ඉවස්සේ. අර. බලන්න කියන කතා. ඔන්න අපි අපේ බේකට මොකක්ද වන්ද වෙලා තියෙන්නේ දුර. දුර එළියට අරින්න තියෙන්නේ. ඒසීම දාලා තියෙන්නේ. ඇවුස්. හරියටම කිව්වොත් ඇඳවල් 3යි. ඒ කියන්නේ 2යි. මේක තනි එකක්. එක්කෙනෙක්ට ඒ කියන්නේ දෙන්නෙට සුපිරියට හදලා තියෙනවා. හරිම කූල්. AC එක දාලා තියෙන. හරිම කූල්. මේක මම ඇත්තටම දැක්කේ. මට ගන්න එක්කෙනෙක් උලන කමෙන්ට් එකක් දාන්න මේක 6ද නැත්නම් වෙන මොකක් හරිද? ඇස්සේ ගෙපුවම අපිට තියෙනවා එකේ වොෂ්රූම් එක. ඇස්සේ මේක එල්ලා සුපිරිම මේ කියන්නේ කන්ටේනර් පෙට්ටි එක තමයි හිතන ඉතින් මේක හදලා තියෙන්නේ. සුපිරියට හදලා තියෙනවා. ඔයගොල්ලෝ ගාරුගම්බේ ඇවිල්ලා නවතින්න යනවා නම් මේක හොඳයි. සුපිරි තැන මම කමෙන්ට් එක දාලා හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාලා දෙන්නම් තැන. පොඩ් බේ තමන්නාම ඉන්න අපේ අත්තා. හයි කිය. මෙහෙම කරා. නැහැ. දැන් බාන්නේ ඔක්කොලාම කුමන්ත්‍රණේ මගේ බෑග් එක ඉල්ලගෙන නෑ ඔක්කොලාම ෆෝන් පර්ස් හැම එකම දානවා ඒකට. හරි කපටි මේ ඔක්කොලාම. වැස්සොත් කුඩයක් කරගෙන යනවා නේ අත්ත. අය වහින්නේ නෑ යන් වහින්නේ නෑ. ඒ කටවල් වහගන්න. අම්මෝ. මේ වගේ ආලොත් එනවා යන්න. මුහුදෙනාපු වීඩියෝස් නෑ ඒ වුණාට අපි කෙලින්ම මුහුද දැන් ඇවිල්ලා පැන්නේ පූල් එකට. පූල් එකට ආවා. යෝ ඉතින් අපි පූල් එකේ පැයක් දෙකක් විතර ඉඳලා අපි ඊළඟට ගියා සින්දුවක් කියන්න. රෑ එළි වෙනකම්ම අනන්තයට යන්නට ගමනක් සිත දරන් සුළඟක් දිගේ පාවෙන්නට මාවතක් සදමින් වෙනවන් සොයා ඉකිලී කිය පස්මනක් සියෝතුන් එකරෑනට එක්මුණා එකම සීනස අපි යනවා
අපි යනවා. අපි යනවා. ඉරසෝක් නේ. ඉරසෝ. වෙන බයික්. හෙල්ලෙන වීඩියෝ. හෙල්ලෙන වීඩියෝ. ඉතින් උදේම අයියමයි වැඩල්ලන්නත් එක්ක සින්දුවක්කම කියලම අපේ දවස පටන් ගත්තේ. ඉතින් අපි යන්න ලෑස්තුනා යන්ඩ ලෑස්තෙත් තමා දැනගත්තේ මේ සිද්ධිය. පේන ඇති අපි ඉන්න වෙන්න මෙතන ලංකාවේ. ඉන්න අපි අන්ඩුවනි මෙතෙන් කිලෝමිටස් 260යි. පැය 6ක ගමනක් තියෙනවා. ඉතින් අපි යන්න තමයි යන්නේ. එහෙනම් let's go. Nice. අපි දැන් කණ්ඩායමේ ඉන්නේ ඕඩරේ දාන්න ගියා තාත්තා. දැන් මේ මොකද කියන්න තියෙන්නේ? විස්තරයක් ඉදිරිපත් කරන්න. අපි මොකක්ද කියන්න තියෙන්නේ? අපි ගමන යනවා. ඔව්. එතකොට අපේ ගමන හොඳයි. හොඳයි. ආසාවෙන් යනවා. අය මොකද කියන්නේ ලංකාවේ 3න් එකයි ඩ්‍රයිවිං කරන්න ලැබීම ගැන. ඊළස්සේ අපි කෙලින්ම ගියා පාසිකුඩාවලට පොඩ්ඩක් බීච් එකට එහෙම ගිහිල්ලා එහෙම අපේ ගමන ආය අපි පටන් ගත්තා. එහෙනම් අපි යනවා නාන්න. ඉතින් කොහොමෙන් කොහොම හරි අමතක නොවන පාසිකුඩා සිට ත්‍රිකුණාමලය දක්වා රාත්‍රී ගමන නිමා කරලා අපි ආව ත්‍රිකුණාමලේ අපි නවතින තැනට. ඉතින් මේ ගමන ගැන කතා කරද්දී මහා රෑ හරක් පාර පයින් පාළු පාරක අපේ වෑන් එකයි අපි විතරයි. ඉතින් ඔන්න වීඩියෝ එකේදී මේ ගෙස්ට් එක ඉතින් අයියා දැකලා කිව්වා උඩට යන්න කියලා. උඩකුත් තියනවා උඩ තට්ටුවක. යනවා ඉන්නේ. දිනවා. ඊම් බලමු උඩට. කපුට ඉන්නවා කපුටන්ට බයයි. ඔකේ කිරුත් ඔක්කොයි අනේ හැදලා ඉන්නවා පාඩු මෙතනින් අන්න තියෙනවා මොකද හොගාන ඕක තියෙනවා ඊ අතන ඉන්නවා සිපුරි විවේක සිතිජ අපි ආව පාරේ තිබුණා. එය පසු කර ආව පාරේ ඇදුනා. අඳුරක මං මුදාවී තව මාවතක් සෙව්වා. ඔන්නේ නම් අපි දැන් යන ගමන් ඉන්නේ මොකද යනවා පිජන් අයිලන්ඩ් නේ පිජන් අයිලන්ඩ්. දැන් ඒක අපිට කිව්වේ පරවිදුව. අන්න හරි පරවිදුව දැන් අපි අර නැවතලා හිටපු ගෙස්ට් එකේ අයියා කිව්වේ අපි කලින් අහලා නැහැ. දැන් අපි යනවා තව තියෙනවා අපිට කිලෝමීටර් 9ක දුරක් විනාඩි 37ක් කියලා තමයි මැප් එකේ පෙන්නන්නේ. දැන් අපි යන ගමන් ඉන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් නේ හදත්. ඒ නිවුස් මොකී යන අතන තිබ්බ පරේදුව ඒකාකාර ප්‍රවේගයෙන් ඒ වෙන පාරක් නෙන්නේ. පරේදුව නිවුස් මොකී හරි වෙන්නේ දැන් අපිට පෙන්නන එකේ ගියා නම් හරිනේ. අපිට දැන් ළඟයි ඉස්සරහා තියෙන්නේ. යන ගම ඇත්තටම කිව්වොත් පරවේදූපතට යද්දී යම්කිසි සිදුවීමක් වුණා ඒක දන්නෝ දනිදී ඒ හින්දා කොහොම හරි වීඩියෝ කරගන්න බැරි වුණා. වීඩියෝ කරගත්තා ඒක නෑ දැන්. ඒක සිදුවීමක් වුණා ඒ හින්දා ඒක නැති වුණා. ඒ හින්දා ඉතින් දැන් මෙතන ඉඳන් ආය ඕගලන්ට vlog එක කන්ටිනියු වෙනවා. මොකද තනි මොකද තියෙන්නේ අර පැත්තේ වෙර තියෙනවා බීච් සයිඩ් එක. දැන් හිමිට යනවා ඒ පැත්තටත් ඉතින් ඉන්නවා යන්න බලමු.
අනන්තයට යන්නට ගමනක් සිත දරන් සුළඟක් දිගේ පාවෙන්නට මාවතක් සදමින් වෙනමං සොයා ඉකිලී කිය පස්වනක් සියෝතුන් එකරෑනට එක්මුණා එකම සීන සොයන් සිතිජ අපි ආව පාරෙ තිබුණා එය පසු කර ආව පාරෙ ඇදුනා අඳුරක මං මුදාවී තව මාවතක් සෙව්වා සිහිනයා කරන් අපි අනන්තය මුදුටුවා පටන් ගත්තා පැය භාගයක බෝට් රයිඩ් එක. සන්ග්ලාස් ගලව. ඔව් නැත්නම් පස්සේ විදිහට නෑ නේ. අපි ඕටෝ එකේ ගිහිල්ලා ගියා අම්මා රැල්ලනවා. කියන්නේ බය වෙන්න බා කියනවා. අපි ආපනේ ගිහිල්ලා ගියා. මේ වායක විද්‍යාව පැත්තට. ඒ රැල්ල යටින් පේනවා ඇතුලේ ග්ලාස් බෝට් එක. පාල් වැටි ඉඳා වගේ. යන ගමන් ඉන්නේ. එළියෙන්ම අනිත් ඉස්සර කරලා ආගේ පේනවනේ. ඔව් අර යට පේන්නේ. පේන්නේ නැති තැන තියෙන ගැඹුරු වැඩි වුණාම පේන්නේ නැහැ. තේනවා? ගැඹුරු ගොඩක් වැඩි වුණාම පේන්නේ නැතු වෙනවනේ. ඔව් ගැඹුරු වැඩි නම් පේන්නේ. රායි තියෙනවා ලස්සනයි. යන ගමන් ඉන්නේ උණුවතුරලින් බලන්න. විශාල ස්වභාවික වරාය. ඕනේ. මම අපි තාත්තා එක මතක් කරා. ඒ කියන්නේ තියෙන ස්වභාවික වරාය ආරක්ෂිත විශාලද ස්වභාවික වරාය ගෝකර්ණ තිත්ත නැත්තම් ත්‍රිකුණාමල වරාය. නර පැත්තේ තියෙනවා. දැන් අපි ලංකාවේ 3 ගමනේ කිලෝමීටර් කොච්චර ඇවිල්ලා තියෙනවද අයියේ? Wait for it. Here it comes. Almost there. ඔන්න අපි ආවා උණුවතුරලින් බලන්න. දැන් උණුවතුරලි මෙච්චරයි. ඇයි මේක මෙච්චර මේ බලන් ඉන්නේ මට හිතා ගන්න බෑ. වතුර රස්නේ. වතුර රස්නේ එච්චරයි. මට විශේෂයක් නැහැ මේ උණුවතුරලින් ගැන එච්චර ඉන්ට්‍රස්ට් නැහැ. උණුවතුර එනවා. වතුර එනවා. වතුර එනවා. ලින් තියෙනවා 1 2 3යි 5යි. ලින් 5ක් 6ක් විතර තියෙනවා. පේනවා. එච්චරයි. එම් ප්ලේස් එක. එච්චර සබන් ෂැම්පෝ වර්ග ගානට තහනල්ලු මෙතන. ඔන්න දැන් අපි අපේ ලංකාවේ 3න් එකක් ඇවිදින ගමනේ 3 එක දැන් අපි අන්තිම කිලෝමීටර්ස් 168. ඒ කියන්නේ අපි ගෙදර යන්නේ දැන්. අපි දැන් අන්තිමේට බැලුවේ උණුවතුරලින් ත්‍රිකුණාමලේ. අපි ත්‍රිකුණාමලේ දැන් ගෙදර යන ගමන් ඉන්නේ. අපි දැනට ආසන්න වශයෙන් කිලෝමීටර් 198ක් තියෙනවා. ඒ අපි අන්තිමට හිටපු දැන් ඉඳන් යන්න නුවරට. ඊට පස්සේ දැන් අපිට තව ආරංචියක් ආවා නුවර ට්‍රැෆික් එකත් වැඩි කියලා. දළදා ප්‍රදර්ශනේ හින්දා. ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ. දැන් මං හිතන්නේ ආසන්න වශයෙන් කිලෝමීටර් 700ක් විතර ඇවිල්ලා ඇති අපි. 700ක් ඇවිල්ලා තියෙනවා අපි අයියා කියනවා. ඉතින් දැන් අපි යන ගමන් ඉන්නේ.
ඉතින් අන්තිමට අපි අනිවාර්යෙන් කියන්නම් අපිගේ ට්‍රිප් එකේ මුළු ටෝටල් දුර කොච්චරද කියලා. ඉතින් අපි යන ගමන් ඉන්නේ අපේ ගම්පල සුරපුරේ වෙත ඇල්ලතුරු ටිකක් බොන්න බලාගෙන. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් ට්‍රිප් එකක් එහෙම යනවා නම් පැති තෝරගන්න හොඳට. අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like කරන්න. එහෙනම් bye. ඔන්න ඉතින් අපි දැන් ආවා අපේ ලංකාවේ තුනේ එකේ ගමන නිම කරලා. දැන් වෙලාව 10:01යි. පසුවී තවත් මිනිත්තුවක් ගියා 10:02යි වෙලාව. ඉතින් අය කිලෝමීටර් කීයක් ඇවිල්ලාද අපි? 902.9. ඉතින් දාද 903යි. දෙයනේ මම කලිනුත් ඒ විදිහම කිව්වා වගේම මේක තමයි මම ගිහපු සුපිරිම ට්‍රිප් එක. දැනට ගියපු සුපිරිම ට්‍රිප් එක. ඉතින් කොහොමෙන් හරි ඕගොල්ලෝ ඔක්කොම මේ බ්ලොග් එක බැලුවා වගේම අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා bell icon එකට දඩෝන් ගාලා එකක් ගහගෙන like එකකුත් මතක ඇතුව දාගෙන ඔයගේ යාළුවෝ කාට share කරලම අපේ channel එකේ එන ඊළඟ වීඩියෝත් එක්ක සෙට් වෙමු. එහෙනම් goodbye.